ආයිබෝවන් තෙරුවන් සරණයි. ඇති වෙලා තියෙන සුළි කුණාටුව ගැන ටිකක් කියන්න තමයි මම හදන්නේ. මොකද පහුගිය දවස්වල මම සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති බලන්නේ නැහැ. බලනවා අඩුයි. විශේෂයෙන්ම මේ ගම් වතුර තත්ත්වය සුළි කුණාටුවක් එනවා කිව්වට එච්චර මම ගණන් ගත්තේ නැහැ. මොකද මේ අපිට මීට කලින් මේ වගේ දේවල් වලට මුහුණ දීලා ගොඩාක් දුරට ඒ කාල සීමාව ඇතුළත විතරයි මිනිස්සුන්ට මතක. ඊට පස්සේ සතියක් දවස් දෙකක් සතියක් යනකොට සති දෙක තුනක් යනකොට ඒවා මතක නැහැ මිනිස්සුන්ට. මොකද මීට වැඩිය විශාල දෙයක් තමයි මුළු ලෝකෙටම මේ බලපාපු කොරෝනා ව්‍යසනය. ඉතින් ඒකත් මිනිස්සුන්ට අමතක වුණා මාසයක් දෙකක් යනකොට. ඉතින් ඒ නිසා මේක මම ඒ තරම් ලොකුට ගණන් ගත්තේ නැහැ. හැබැයි ඒ తত্ত্বය ඇති වෙලා හැම වෙලේම මේ ෆෝන් එක ගත්තත් දකින්න තියෙන්නේ වතුර මහා ජලකඳ විතරයි. ඉතින් ඒ නිසා මම ටිකක් ඒ පිළිබඳව හිත යොමු කරා. ඒ වෙලාවේදී තමයි මට හිතුනේ මම කොහොමත් මේ වගේ ආපදා තත්ත්වවලදී වැස්ස නැති කාලෙට වහින කාලෙට වගේම මේ පිරිත් සත්‍යයනා කරලා ඒ වගේ මහා සත්‍යක්‍රියා කරනවා. ඉතින් මට හිතුණා මේ වැස්ස මේ කුණාටුව ගැන ඒ වගේ දෙයක් ප්‍රාර්ථනාවක් කරන්න. ඒක තමයි මම මේ පිරිත් දේශනාව මේ මට විතරක් නෙවෙයි අන් අයටත් දැනෙන්න ඇහෙන්න දාන්න ඕනි කියලා මම මේ හැදුවේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ. ඉතින් දාලා මම වර 3ක් පිරිත් සජ්ජායනා කළා, පිරිත් පේ කළා. ඒ කරලා තමයි වීඩියෝ එක අප්ලෝඩ් කරේ. මම හිතනවා මම වගේම අනිත් අයත් විශේෂයෙන්ම පිරිමි පාර්ශවය වගේම කාන්තා පාර්ශවයත් එක වතාවක් හරි පිරිත් දන්නේ නැති වුණත් අහලා මේක අහලම සත්‍යක්‍රියා කරන්න තමන් යම්කිසි ශීලයක් රකින්නවා නම් ඒ සීලේ ආනුභාවයෙන් මේ වගේ විපත්තිදායක දේවල් අඩු වෙලා නැති වෙලා සමනය වෙලා අන්තරාදාන වෙලා යන්න කියලා. මොකද දැනට පවතින මේ සුළි කුණාටුව මම හිතන්නේ ගොඩක් ප්‍රවෘත්ති වල ගියා දවස් දෙක තුනක් තියෙනවා සතියක් තියෙනවා එහෙම කියලා. හැබැයි මම හිතපු විදිහට මම ප්‍රාර්ථනා කරපු විදිහට ඒ ගමන් නැති වෙලා යන්න අතුරුදහන් වෙන්න ස්වභාව ධර්මය නිශ්චල වෙන්න කරුණාවන්ත වෙන්න කියලා ඒ ප්‍රාර්ථනා කරලා තමයි මේ දේ කරේ. මම ඒ දේ සුබදායි විදිහට බලපෑවා කියලා මට හිතෙනවා. මම හිතනවා හැමදාමත් මම ඒ සිතුවිල්ල තියාගෙන තමයි මම එහෙම දෙයක් කරන්නේ ප්‍රාර්ථනාවක්. ඉතින් ඔයගොල්ලෝ හැමෝගෙම තුල ඉන්නවා හොඳ පුද්ගලයෙක්. ඔයගොල්ලෝ දරුණු වෙන්න පුළුවන්, නපුරු වෙන්න පුළුවන්. ඒත් නමුත් ඔබ ඇතුලේ යම්කිසි හොඳ පුද්ගලයෙක් යහපත් පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයා යම්කිසි වෙලාවක යම්කිසි සීලයක් රැක්කාද කුරා කුඹියෙක්ට පවා සාමාන්‍ය ජීවිතේ බේරගන්න උදව් කරාද ඒ සීලේ ආනුභාවයෙන් මේ ලංකාව විතරක් නෙවෙයි මේ රට විතරක් නෙවෙයි වෙනත් රටවල් වලට දැන් මේ පවතින කාලගුණක තත්ත්වය විපත් ඇති කරන්න යනවා. ඒ නිසා ඒ සුළි කුණාටුව ඒ පටන් ගත්ත තැනම එතනින්ම අන්තරස්දාන වෙලා යන්න කියලා ප්‍රාර්ථනා කරලා අරමුණු කරලා ඔබ රකින්නා වූ යම්කිසි සීලයක් වේද ඒ සීලේ අනුභවයෙන් ස්වභාව ධර්ම නිශ්චල වේවා. ඒ පැවිදි පවතින අනතුරුදායක තත්ත්වය සම්පූර්ණයෙන්ම නැති වෙලා සියලුම සත්‍යයන්ට මේ මනුෂ්‍ය ජාතියට විතරක් නෙවෙයි සියලුම සත්‍යයන් ආරක්ෂා වේවා, සුවපත් වේවා, මේ දුකින් මේ බයෙන් නිදහස් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනා කරන ගමන් ඒ පිරිත් සජ්ජායනා කරන්න කියන්න දන්නේ නැත්නම් ශ්‍රවණය කරන්න ඒ වගේම තවත් කෙනෙකුට බලන්න මේක
බෙදා ගන්න, බෙදා හරින්න. වෙනත් කෙනෙක්ගේ දුරකථනයකට බෙදා හරින්න. මොකද මේක ඇත්තටම සත්‍යක්‍රියාවක්. මම ශීලය රකින්නවා තුන්දොරම ආරක්ෂා කරගෙන, හිත කය වචනය තුන්දොරම ආරක්ෂා කරගෙන හැම සතාටම මෛත්‍රිය පතුරවමින් තමයි මේ සත්‍යක්‍රියාව කරන්නේ. මම කියන්නේ මේක අහන දකින ඔබටත් ඔබ තුළ තියෙන යහපත් ක්‍රියාවක් හේතුවෙන් ඒ සීලය ඒ තමන් ආරක්ෂා කරන සීලය ආනුභාවයෙන් ඒ සීලේ ආනුභාවයෙන් කිසිම සත්වයකට හිංසාවක් පීඩාවක් නොවේවා මෙතෙන් පටන් නොවේවා කියන සත්‍යක්‍රියාව කරන්න. ඇත්තටම මේ සබහා ධර්මයේ ඊටාම කාරුණිකයි. යහපත් අයවලුන් කෙරෙහි ගොඩාක්ම කාරුණිකයි. ඒ නිසා මේ සබහා ධර්මයේ අපි කියන දේ අහනවා. ඒ සත්‍යක්‍රියාවම ගැහැණු පිරිමි ભેදයකින් තොරව තමන් රකිනා සීලය ආරක්ෂා කරන සීලය මේ ස්වභාවයෙන් විශ්වයේ සිටින සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට ඇසේවා ඒ සියලු දෙවියෝ මේ ලෝකය මේ මහා පෘථිවි තලය ආරක්ෂා කරගනිත්වා කියන සත්‍යක්‍රියාව කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. යහපතක්ම වේවා.